වෙලාව 6:59යි. ඉතින් ඔන්න අපේ ගෙදර අයත් එක්ක උදේ පාන්දරම ලෑස්ති වෙලා අපි යන්නේ කොහෙද? අපි උදේ පාන්දරම අලුත් අවුරුද්දට කලින් දවසේ ගෙදර හැමෝමත් එක්ක මාදුගගේ සවාරියක් තමයි යන්න හදන්නේ. මේ ඉන්නේ අපේ අම්මයි තාත්තයි තමයි ඩ්‍රයිව් කරන්නේ. මේ එහා පැත්තේ ඉන්නේ අපේ මල්ලි. එයා වැඩි කැමරා එකට ආවේ නැහැ. ඉතින් උදේ පාන්දර කෑවෙත් නැති නිසා සව් එකක් ගත්තා. මේ ඉන්නේ මම. ඉතින් ෆුල් රෙඩි වෙලා ඉන්නේ පිට්. ඉතින් ඔන්න අපි යනවා. කට්ටියම ෆුල් එක්සයිටඩ් මූමන්ට් එකක ඉන්නේ. කට්ටිය ෆොටෝස් ගන්නවා. හරි ලස්සන ගමනක්. ඉතින් මාදුගගේ දූපත් ගොඩාක් තියෙනවා. ඒ දූපතකින් එකක් තමයි සිනමන් අයිලන්ඩ් කියන්නේ. ඉතින් හරි ලස්සන දූපතක්. අපිට ලස්සන කතා ගොඩාක් කියලා දුන්නා. ඉතින් කොහොම කට්ටිය වාඩි වෙලා දැන් මේ ලෑස්ති වෙන්නේ කුරුඳු ගැන කතාවක් අහන්න. ඒ වුණාට ළමයි මේ කුරුඳු ගැන කතාව අහන්න බෑ. මගේ අතින් ඔඩියෝ ඩිලීට් වෙලා. ඒක අවුලක් නෑ. ඉතින් ඔහොම තමයි කුරුඳු සුද්ධ කරන්නේ. හරි ලස්සනයි. අපිට ගොඩාක් දේවල් කියලා දුන්නා. අපිට කුරුඳු තේකකුත් දුන්නා. මේ ඉන්නේ අපේ අම්මයි තාත්තයි. ඒ වගේම මේ අපේ ෆැමිලි එකට ක්ලෝස් ෆැමිලි එකක්. ඔය ඉන්නේ මල්ලි හසිතුයි. ඉතින් ඔහොම තමයි ඉතින් අපේ ෆැමිලි ට්‍රිප් එක ගෙවෙන්නේ. මං ආසම තැනක්. බලන්නකො ලස්සන. ඇත්තටම ලස්සනයි. මේ හැම තැනින්ම වට වෙලා ඒ අතරින් යනකොට හරිම අමුතුම හැඟීමක් දැනෙන්නේ. අපි මේ ලංකාවේද ඉන්නේ කියලා යන හැඟීමක් දැනෙනවා. මොනා කියනවද මන්දයි. උනාට හරිම ලස්සනයි ඒ ගමන. ඉතින් ඔය අපි පොඩි වැඩ කෑලි ටිකක් දානවා. ඒ අයියව ෆෝම් කරලා. ඉතින් ෆොටෝස් උත් ගත්තා. ලස්සන. ඉතින් මගේ ඉන්ස්ටා එකෙන් FB එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි. ඉතින් මේ තමයි කොද්දුව රජමහා විහාරය. මාදුගඟේ තියෙන තවත් එක අයිලන්ඩ් එකක් කිව්වොත් හරි. ඉතින් මේ කොද්දුව රජමහා විහාරයේ හාමුදුරුවෝ 3 නමක් වාසය කරනවා. හරි ලස්සන පන්සලක් මෙන්න මේ කොද්දුව රජමහා විහාරය කියන්නේ. බලන්නකො හරිම ලස්සනයි. හිත නිවෙන පන්සලක්. අපිට වීඩියෝ කරන්න හම්බුනේ නැහැ. ඉතින් හරි ලස්සන පන්සලක්. මම පොඩි කෑල්ලක් අරන් තියෙනවා. ඉතින් ඔහොම ඉතින් කට්ටිය එකතු වෙලා පරිසරයේ සුන්දරත්වය ගැන කතා කර ඉතින් ඔහොම යනවා ඉතින්. හරි ලස්සනයි පවුලයත් එක්ක ගමන් යනකොට. ඔහොම ඉතින් යනකොට හම්බුණා කඩයක් ළමයි. ඉතින් මේ අවුව ගිහිල්ලා මහන්සියට තැමිලි ගත්තා. ඔහොම තමයි ඉතින් ගැවුනේ. එහෙනම් බයි.